අද ඉඳන් හැම සෙනසුරාදා සහ ඉරිදාවකම බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවෙන් අපේ ජීවිතවලට ගන්න පුරුවම් වටිනාම උපදෙස් අප්පච්චිගෙන් බුදු වදන් මාලාවෙන් මම ඔයාලට අරන් එනවා. අපි හැමෝම Taman අතීතයේ කරපු කියපු දේවල් ගැන පසුතැවෙන්න මහා ලොකු කාලයක් නාස්ති කරනවා. පරීක්ෂණ වලින් කියන්නේ මිනිස්සුන්ගෙන් 177ක් ජීවත් වෙන්නේ එක්කෝ අතීතය ගැන පසුතැවෙමින් නැත්නම් අනාගතය ගැන බය වෙමින් කියලා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට ඊටමත් ඍජු පිළිතුරක් ලබා දුන්නා. ජීවිතයේ පසුතැවීම් වලින් නිදහස් වෙන්නේ කොහොමද? උන්වහන්සේ දවසක් රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් ඇහුවා, "රාහුල, කණ්ණාඩියක ප්‍රයෝජනය මොකක්ද?" රාහුල හිමියන් වදාලා, "ස්වාමීනි, Tamanගේ ප්‍රතිබිම්බය දෙස බලා Tamanව පරීක්ෂා කිරීමයි කියලා. අන්න ඒ වගේ ඔයා යම් දෙයක් කරන්න හෝ කියන්න කලින් ඒ ක්‍රියාව ගැන හොඳින් සලකා බලන්න. මම මේ කරන්න යන දේ මගේ හෝ අන් අයගේ දුකට හේතු වෙයිද? මම මේක කරන්නේ අකුසල් සිතකින්ද කියලා හිතන්න." පිළිතුර ඔව් නම් ඒ ක්‍රියාවෙන් වැළකෙන්න. මොකද අකුසල් සිතින් කරන දේවල අවසානය දුක විතරමයි. කරත්තරෝදය ගොනා පස්සෙන් එන්නා වගේ දුක ඔයා පස්සෙන් එනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි අතින් වැරදි වෙනවා. අන්න ඒ වුණු වැරදි ගැන බුදුරජාණන් වහන්සේ වදාලේ ඒක හංගන්න එපා කියලා. ඔයාලව විනිශ්චය නොකරන හොඳ මඟ පෙන්වීමක් දෙන ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රයෙක් ඉස්සරහා ඒ වැරද්ද කන්ෆෙස් කරන්න. එතකොට ඔයාගේ හිතේ තියෙන පීඩනය සහ නෙගටිව් එනර්ජි නිදහස් වෙලා ඒ වරද නැවත සිදුවීම වළකිනවා. වුණු වැරද්ද පිළි අරගෙන නැවත නොවෙන්න Tamanව හික්මවා ගැනීම තමයි හිතට සැබෑ සාමය අරන් එන්නේ. ඒ නිසා ක්‍රියාවන්ට කලින් සතිමත් වෙන්න, වුණු වැරදි පිළිගන්න තරම් නිර්භීත වෙන්න. මතක තියාගන්න, ජීවිතයේ හැමදාම ඔයාව ආරක්ෂා කරන, ඔයාගේ ජීවිතයට අප්පච්චි දෙන උතුම්ම දායාදය තමයි මේ උතුම් සද්ධර්මය. හැම සතියන්තයකම බුදු වදන් අරන් අප්පච්චි එනවා. ඒ නිසා ක්‍රියාවන්ට කලින් සතිමත් වෙන්න, වුණු වැරදි පිළිගන්න තරම් නිර්භීත වෙන්න. ධර්මය තමයි උතුම්ම දායාදය. මම අප්පච්චි.